තමයි අපිට ස්කේල් අප් කරන්න දැනුම නැහැ ලංකාවේ. දැන් මම ධනික වගේ කෙනෙක් ඒක තේරුම් ගන්න තියෙනවා. ඒක දැනගෙන තියෙනවා. ඒක කරන්නත් දන්නවා. පික්මි කතාවේ තියෙන එක තමයි ස්කේල් අප් කෑල්ල ඒගොල්ලෝ හොඳට අවබෝධ කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ වගේ අපි මේ තව මතක් කරන්න ඕන තරම් ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි WSO2 ගත්තොත් එහෙම සංජීව විරවන්න කරපු දේ ස්ටාර්ට්අප් එකකට එහා කාලයක් ගියා. නමුත් ලංකාවෙන් ගිය හොඳම ප්‍රොඩක්ට් කම්පැනියක්. අපි අවුරුදු 20ක් විතර ගිහිල්ලා ඒක $500 billion විතර ගානකට විකුණන්න පුළුවන් වුණා. ඒ ලෙවල් එකට ගියා කියන්නේ ලංකාව කෙනෙකුට බැරි කතාවක් නෙමෙයිනේ. ලංකාව කෙනෙකුට පුළුවන් ඒක ප්‍රූව් කරපු එකක්. කියන්නේ ඒ වගේ ඒවා මම නම් කියන්නේ ඒ වගේ 100ක් හැදෙන්න ඕන. ඒක එකක් මදි. ඒ වගේ සංජීව වීරවන්නලා වගේ 100ක් හැදෙන්න ඕන. එතකොට හර්ෂ සුබසිංහලා වගේ අය 100ක් හැදෙන්න ඕන. අපි දන්න වේගා වගේ කාර් වගේ ඒ වගේ දේවල් තව ගොඩක් හැදෙන්න. ප්‍රොඩක්ට් 100ක් හැදෙන්න. 100ක් හැදෙන්න. ඉතින් ඒකට ඒ ස්ටෝරි එක බිල් කරන්න තමයි ට්‍රේස් අපි හදන්නේ. ඉතින් අපි එකක් දෙකක් ආවා කියන්නේ 10ක් 100ක් 1000ක් වුණත් හදන්න බැරි කමක් නැහැ. ඒ පොටෙන්ෂල් එක තියෙනවා. පොටෙන්ෂල් එක තියෙනවා. ඒ පොටෙන්ෂල් එක තියෙන කට්ටිය තව බිහිවෙමින් පවතිනවා. අපි හිතන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය අර කියන ස්ට්‍රක්චරල් චේන්ජස් එන්න ඕන ලංකාවේ. ඊට පස්සේ උදව් වෙන්න ඕන. ඒ අවශ්‍ය දේවල් උදව් කරන්න ඕන කියන එක තමයි ඒක කරොත් මේක වෙනස් වෙනවා කියන එක අපි පිළිගන්නවා.